හායි හායි ඉතින් ඔයාලට කොහොමද? ඔන්න මම ආපහු අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මේ බලන්නකෝ. ඉතින් මේ මුලින්ම මං අද මේ හස්බන්ඩ් මට ගෙනල්ලා දුන්න මේ තෑග්ග පෙන්නන්න හදන්නේ. මේ එයා මට කෑම හදන්න මං මේ උදේට කෑම හදනවනේ. පෑන් කේක් එහෙම හදලා කඩවල වලට දාන නිසා මේ රොටි තැටිය තමයි ඉතින් ඒවා හදන්නේ. මේ මට පෑන් එකක් තිබුණ නැහැ. ඉතින් එයා මට අලුතෙන්ම මේ සෝස් පෑන් එකක් ගෙනත් තිබ්බා, නන් ස්ටික් එකක්. ඉතින් ඇත්තටම ඒක නම් මට ගොඩාක්ම මේ පහසුයි මේ පෑන් කේක් හදන නිසා. ඇත්තටම මේ මන්නම් ඒ කියන්නේ ලොකුම දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වගේ පුංචි දෙයක් මට ලැබුණත් ඇත්තටම මේ ඒකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්. ලැබෙන පුංචි දෙයෙන් උනත් සතුටු වෙනවා නම් අපිට ජීවිතේ ප්‍රශ්න ගොඩක් අඩුයි. එතකොට සතුටින් ජීවත් වෙන්න පුළුවන් හැමදාම. ඔන්න මං ඒකෙන් මේ පෑන් කේකුත් හැදුවා. ඉතින් කලින් දවසේ රෑ තමයි මට මේ සෝස් පෑන් එක ගෙනත් දුන්නේ. ඉතින් මං ඒකිනුත් මේ හදලා බැලුවා. මේ දැන් මම කඩ 3කට විතර කෑම දාන නිසා මේ ටිකක් වැඩිපුර මේ පෑන් කේක් හදන්න ඕනේ. ඒ නිසා මේ මම රොටි තැටියේ මේ පෑන් එකේ දෙකේම මේ පෑන් කේක් හදනවා. මේ මොකද එතකොට මේ මට උදේට හස්බන්ඩ්ට කෑම ගෙනියන්න උයන්නත් ඕනේ. හින්දා ඉතින් කොහොමත් 4:00 වෙනකොට මම වැඩ ඉවර කරගන්නවා. ඒ නිසා මම මේ රොටි තැටියේ පෑන් එකේ දෙකේම මේ පෑන් කේක් හදා ගන්නවා. මේ තේන්නේ මං හදාගත්ත පෑන් කේක් ටික. ඉතින් මේ ගෙදර අයටත් කන්න ටිකක් මම තියාගත්ත. ඉතින් හැමදාම උදේට මේ තේ වුණකොට කන්න මම පෑන් කේක් මේ අම්මලාටයි අපිටයි ඉතුරු කර ගන්නවා. ඉතින් ඊට පස්සේ මම මේ රයිස් කුකර් එකේ මේ බත් ටිකත් මේ උයාගත්තා. ඊට පස්සේ මේ අද කොහොමත් මේ වැස්ස නැති දවසක් වැස්ස පායලා මේ ගොඩාක් දවස් එක දිගට වැස්සනේ. ඉතින් වැස්ස පායලා මේ තියෙන්නේ අර වැස්සට වැටිච්ච මේ වත්තේ පොල් අතු මේ හොඳට තෙමිලා තියෙන. ඉතින් වියන්න පුළුවන් ගාන මේ මම හිතුවා ඒවත් අද පොල් අතු දෙකක් තිබුණා. ඒකත් වියලා දාන එක හොඳයි කියලා. මොකද මේ අපේ වහලේ පොල් අතු මේ හුඟක් දිරලා වගේ තියෙන. ඉතින් ඒක අර තෙමෙන තැන් වලට නම් බඳින්න එහෙම මේ හිතාගෙන තමයි වියන්නේ. ඉතින් බලමු අපි පොල් අතු වියන්නේ කොහොමද කියලා. මේ මගෙන් කමෙන්ට් දාලා අහලා තිබුණා මේ අනේ පොල් අතු වියන වීඩියෝ එකක් අරන් එන්න කියලා. මේ අර දන්නේ නැති කෙනෙක්ට හරි ඒක හොඳයිනේ මේ කියලා දෙන එක පුළුවන් නම් දාන්න කියලා තිබුණා. ඉතින් ගොඩක් අය මේ එක්කෙනෙක් විශේෂයෙන්ම ඉල්ලලා තිබා. ඉතින් එයාටත් එක්ක මම මේ වීඩියෝ එක කරන්නේ. එක එකනා ඉතින් වියන විදිය වෙනස්. මේ මම වියන්නේ මේ විදිහට. මේ පොල් අත්ත මේ අපි වතුර දාලා දවස් 2ක් විතර හොඳට පෙඟෙන්න තියලා තමයි ගන්න ඕනේ. ඒ වුණාට අර වැස්සට තෙමුණු පොල් අතොත් මේ වියනවා කියලා අපේ අම්මා කිව්වා. ඉතින් මේ පෙඟිලා තිබ්බ නිසා මම ඒකත් වියන්න කියලා හිතුවා. මේ බලන්න ඉතින් අපේ වෙල්ලේ අය දැන් අර මං කිව්වා නේද මේ අපේ අර වෙල්ලේ අය ගොයම් මේ නිරවල් පේන්නේ නැති මට්ටමට ගොයම් උසට ආවහම මේ කොළ පාටයි කියලා. ඉතින් මේ බලන්න දැන් මේ විදිහට හැදිලා තියෙන්නේ අර කොළ පාට මුහුදක් වගේ. හැම පැත්තෙම බැලුවත් මේ කොළ පාට පේන්නේ මේ. ඉතින් හරිම ලස්සනයි. බලමු ඉතින් මම පොල් අතු වියා ගන්න හදන්නේ. මං කලින්ම එක පොල් අත්තක් වියා ගත්තා. ඊට පස්සේ මේ වියන පොල් අත්ත තමයි ඔයගොල්ලන්ට මේ පෙන්වන්න මේ වියන්නේ.
මුලින්ම මේ විදිහට පොල් අතු ඉරු දෙක දෙකට කපලා මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ පළවෙනි කොලේ උස්සලා එක අතකින් අල්ලගෙන දෙවෙනි කොලේ ඇරලා ඊළඟට තියෙන තුන්වෙනි කොලේ ඉරටුව කඩලා අර මුලින් අල්ලපු පළවෙනි කොලය උඩට හිටින්න දෙවෙනි කොලේ මැදට යටට හිටින්න ඇතුළට නමන්න ඕනේ. ඉතින් ඒ විදිහට කොලයක් අර කොලයක් මේ ඉරටු කඩලා මේ කොල උස්සලා නමාගෙන යන්න තියෙන. ඉතින් හරිම ලේසි මේ බලාන ඉන්නකොට තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට නම් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක එච්චරම මේ අර පැහැදිලි නෑ වගේ පේන්නේ. අර පොල්ලත් මේ මම අර පෙඟෙන්න දාලා ගත්ත එකක් නෙමෙයි නිසා. හැබැයි ඉතින් මේ විදිහට කියන්නේ ඉරටු කඩනවා කියලා. ඉතින් කොළ දෙකක් උස්සලා ඊළඟ කොලයක් අර කොලයක් මේ ඉරටු කඩලා මේ විදිහට මේ නමලා ඇතුළට මේ දාන්න ඕනේ මේ පොල් කොලේ. ඒ විදිහට මේ කොලයක් අර කොලයක් ඉරටු කඩලා මුලින්ම කඩලා නමන්න ඕනේ මේ අපි වියාගෙන යන පැත්තට. ඉතින් මේල අවසන් කරලා මේ විදිහට ඔක්කොම ටික මේ ඉරටු කඩා ගන්න ඕනේ. මේකට කියන්නේ ඉරටු කඩනවා කියලා. ඉතින් මේ අපි බලමු මේ ඉරටු කඩුවට පස්සේ මොකද කරන්න කියලා පොල් අත්තට. ඉතින් මේ වෙනකොට පොල් අත්තේ ඉරටු ටික ඔක්කොම කඩලා ඉවරයි. මේ වියාගෙන තියෙන පළවෙනි පාර දෙවෙනි වතාවට දැන් මම වියන්න තමයි යන්නේ. ඒකට කියන්නේ මේ මෝවිට දානවා කියලා. එතකොට දැන් අපි වියලා අවසන් කරපු පැත්තේ ඉඳන් ගත්තාම යට වෙලා තියෙන මේ හැම පොල් කොලයක්ම උස්සන්න ඕනේ. ඊට පස්සේ අර ඊට යටින් යට වෙලා තියෙන පොල් කොල ආපහු යට කරගෙන මුල පටන් ගත්ත තැනට යන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට කෙරවලේම තියෙන පොල් කොළ දෙක යට වෙලා තියෙන ඒ දෙක උස්සලා ඊට යටින් තියෙන පොල් කොලේ අරන් මැදට දානවා. මේ විදිහට පොල් කොළ ටික දිගටම වියාගෙන යන්න ඕනේ ආපහු මූල පැත්තට. ඕගොල්ලොන්ට වීඩියෝ එක බලනකොට තේරෙයි මේ. ඉතින් මට පොල් අතු වියන්න කියලා දුන්නේ මගේ අම්මා. මේ ඉතින් පොල් අතක් වියා ගන්න මේ පුළුවන් වෙච්ච එක ඇත්තටම ලොකු දෙයක්. මේ හදිස්සියකට හරි මොනවටම හරි ඉතින් මේ ඕමනා වෙනවා හැම දෙයක්ම. ඉතින් මම නම් හිතන්නේ ගෑල් ළමෙක් වුණාම මේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ අපි කාත් කවුරුවක් නැතුව මේ කසාද මැදලා වුණත් මේ යන්න වෙනවා සමහර වෙලාවට. ඉතින් හස්බන්ඩ්ගේ ගෙදර ඉන්න වෙනවා. මේ දැන් මම නම් දැන් අපේ ගමේ ඉන්න නිසා මට ඉතින් හොඳයි. ඒත් හස්බන්ඩ්ගේ ගමෙත් ප්‍රශ්නයක් නැහැ. එහෙත් ඉන්නේ මගේ නෑදෑයෝ නිසා. මේ ඉතින් මේ හැම දෙයක්ම ගෑල් ළමෙක් වුණාම ඉගෙන ගන්න ඕනේ. ඒක අපිට ගොඩාක් වටිනවා. ඉතින් අර ඉගෙනීම මොනවා හරි අපි මහන්න මැහුම් ගෙතුම් හරි මොනවම හරි දෙයක් තියෙනවා නම් ඒක තමයි ඉතින් අපිට තියෙන ලොකුම මේ ශක්තිය. ඉතින් ඊට වැඩිය ඉතින් මුකුත් මේ වටින දේවල් අපි ළඟ නැහැ. ගෑල් ළමයි කියන්නේ ඉතින් හැම දෙයක්ම ඉතින් ගෑල් ළමයින්ට හැම තියෙන්නේ ඉතින් අර හැම දෙයක්ම මේ විදිහට නැති වෙන දේවල් විතරයි. ඉතින් අර ඉගෙන ගත්තොත් ඒ දේවල් විතරයි ඉතින් අපිට ඉතුරු වෙන්නේ. කතාවෙන් ඔන්න මම මේ මූවිට දාලා ඉවරයි. මේ ඊළඟට අර වියලා අවසන් කරපු දෙපැත්ත මේ විදිහට අර යට වෙලා තියෙන කොළ උස්සලා පළවෙනි කොලේ නමලා මේ විදිහට මේ යට කරන්න ඕනේ. එහෙම දිගටම කොළ පහක් තියෙනවා නම් පස්වෙනි කොලේ හතරවෙනි කොළ එහෙම කොළ 4යි 3යි එහෙම උස්සලා පළවෙනි කොලේ නමලා කන පිට පැත්තට මෙහෙම ගහන්න ඕනේ. හිර කරලා මේ ඒක රටාවකට තමයි ඉතින් වියන්නේ. මේ විදිහට පළවෙනි කොලේ වෙනකන් අහලා ඊට පස්සේ එන කොලේ
මේ විදිහට නමලා මේ පොල් අත්තට හිර කරන්න ඕනේ. එතකොට මේ පොල් අත්ත වියපු පොල් අතු ටික මේ ගැලවිලා යන්නේ නැතුව මේ තියෙන්නේ මෙන්න මේ විදිහට මේ අන්තිම පොල් කොලේ මේ විදිහට යට කරාම තමයි මේ තියෙන්නේ මම වියාගත්ත පොල් අත්ත. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි නම් මේ නැතුව ඇති ලොකුවට මේ මට සාමාන්‍යයෙන් ඉතින් තේරෙන විදිහට තමයි මේ වීඩියෝ එක කරේ. මීට වඩා පැහැදිලිව වීඩියෝ කරපු ඒවා ඇති. ඉතින් ඔයගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන් YouTube එකේ වුණත් දන්නේ නැති කෙනෙක්ට මේ වටිනවා. ඉතින් හස්බන්ඩ් වැඩට ගිහිල්ලා අද කලින් ගෙදර ආවා. මං හිතුවා එයාත් එක්ක චුට්ටක් මේ අපේ ගමේ මේ තියෙනවා පාරවල්. ඉතින් මේ අර වාං වතුර දාපු වීඩියෝ එකක් එහෙම මම ඔයගොල්ලන්ට මේ YouTube එකට බලන්න දැම්මා. මේ ඒක එහෙම මේ අර වතුර ආපු පැති වලට දැන් මේ ඩෝසර් ගෙනල්ලා ඉතින් මේ බන්ට් එක එහෙම කැඩිලා තිබ්බ ඇල බන්ට් එක. ඉතින් ඒව හැම හදලා තියෙන්නේ මං අපි චුට්ටක් ඉතින් එහෙ බලන්න ඇවිදින්න කියලා යමු කියලා හස්බන්ඩ් එක්ක මම මේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. ඒකත් අද ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඉතින් මේ අපි දෙන්න යන ගමන් තමයි ඉන්නේ. බලන්න ඉතින් මේ වැස්ස තිබ්බද කියලාවත් හොයන්න බෑ. මේ දවල් වෙලා සාමාන්‍යයෙන් මේ වීඩියෝ එක මම කරනකොට දවල් 12ට එකට විතර ඇති. මේ ඉතින් වැස්සේ නෑ, කිසිම දෙයක් උනේ නැහැ. ගම් වතුරක් තියාව කිසිම මේ වැස්ස පොදයක්වත් පැටුන් නැති විදිහට පරිසරය හරිම නිස්කලංකව තියෙනවා. ඉතින් මේ සබාදහම කියන්නේ ඇත්තටම හරිම පුදුමාකාර දෙයක්. මේ ඒක අපිට කිසිම කෙනෙක්ට හරියටම මේකයි කියලා නිර්වචනය කරන්න බෑ. මම නම් හිතන්නේ එහෙම. ඉතින් මේ තියෙන්නේ අර බන්ට් එක කඩාගෙන ගියපු තැන ඒගොල්ලෝ පස් පුරවලා ඉතින් කුඹුරු වලට වැලි ඇවිල්ලා ඒගොල්ලෝ වැලි ගොඩ ගහලා ඒවවත් ඉතින් තාම හරියට හදාගන්න බැරි වෙලා තියෙනවා මිනිස්සුන්ට. මීට වඩා හානි වෙච්ච ඉතින් තමන්ගේ පවුලේ ජීවිත වුණත් අහිමි වෙච්ච මේ කාත් කවුරුවත් නැති මුළු පවුල් පිටින් නැති වෙලා තියෙනවා. ඉතින් පස් කඳු කඩා වැටිලා නාය ගිහිල්ලා ඉතින් මේ ඔයගොල්ලෝ නිවුස් වලට උනත් දකින්න ඇති. ඇත්තටම මේ හරිම දුකයි. ඉතින් මේ ඒ දේවල් දකිද්දි මොනව කරන්නද ඉතින් අර සබාදහම මේ හරිම පුදුමාකාරයි කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. පුළුවන් තරම් මේ පරිසරයට මේ ගැලපෙන විදිහට අපිත් හැඩගැහෙලා ජීවත් වෙන්න ඕනේ. ඉතින් පරිසරයට නොගැලපෙන දේවල් කරන්න ගියාම තමයි ඉතින් ඒ වගේ වෙන්නේ. ඉතින් අපේ තාත්තත් ඇවිල්ලා හිටියා මේ පල්ලෙහා මේ පාරේ මේ හරක් අරගෙන මේ තනකොළ කන්න දෙන්න. ඉතින් අපි එතෙන්ටත් ආවා. එතෙන්ටත් ඇවිල්ලා තමයි මේ චුට්ට දුරයි මේ එතනින් මේ වාං වතුර දාන ඇල ගාවට යන්න තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ හස්බන්ඩ් මට කලින් යනවා මේ ඇල ගාවට. ඉතින් එයා මට කතා කරා. මත් ඉතින් ඉක්මනට දූලා ගියා. වාං වතුරට ඉතින් ලොකු අර මේ ලස්සන ගල් මේ සිප්පි කටු මාළු ගොඩක් වහගෙන ඇවිත් තිබුණා. ඉතින් මේ තියෙන්නේ හේදිලා තිබිලා මේ අපි ඇවිදින්නෙත් කුඹුරු වල මේ වැලිපත් ඉතින් තාම මිනිස්සුන්ට අයින් කරගන්න විදිහක් නැහැ. ඉතින් මේ සිප්පි කට් තියෙනවා ගොඩන්නේ. ආපහු ඉතින් වපුරන කාලේ එනකන් ඉන්න ඕනේ. දැන් ඉතින් ගොඩ ගිහිලා මේ බලන්නකො ඉතින් කුඹුරු වලට කොච්චර හානියක් වෙලාද කියලා. ගොඩක් කුඹුරු
ඇවිදගෙන යන්නත් බැරි තරම්වත් මේ ඉතින් මොකද වෙන්නේ? වැලි ගෙදර ගොඩ ගහලා ඉන්නේ. තියෙන. ඉතින් මේ මං උඩට නැගලා ගියා. ඉතින් කිඹුලෙක් ඇවිල්ලා හිටියලු. මේ මට ඒ බලා ගන්න බැරි වුණා. ඔයගොල්ලන්ට පෙන්නන්න මේ කිඹුලෝ ගොඩාක් ඇවිල්ලා තිනවා මේ වතුරට ගහගෙන මේ වාන් ඇලේ කිඹුලෝ ගොඩක් හිටියා. ඉතින් දැන් ඊටත් වඩා වැඩි වෙලා ඉන්නේ මේ ඉස්සර නෙමෙයි දැනටත් ඉතින් අපේ තාත්තා හැම මාළු අල්ලන්න මේ ඇලට එනවා. ඉතින් දැන් හස්බන්ඩ්නුත් ඉන්න හින්දා මේ ඒ දෙන්නා මේ මාළු අල්ලන්න එහෙම යනවා. ඉතින් මං කිව්වා මේ එයාට මේ මාළු අල්ලන්න එනකොටත් පරිස්සමෙන් කියලා. මේ පේන ඇල සෑහෙන්න මේ ගැඹුරුයි. ඉතින් මේ කිඹුලෝ ගොඩක් එහෙම මාළු හැම ඉන්නවා. ඉතින් කට්ටිය මේ එහා පැත්තේ ඔය මේ කන්දේ ටවුන් එකේ ඉන්න කට්ටිය හැම මේ පැත්තෙන් මේ ඇලට එනවා මාළු අල්ලන්න. ඔව් මේ අර මේව ගස් තියෙන තැනනේ ජෑම් ගස්. ඉතින් මේක තේරුමක් නෑනේ. මේ වැලි ටික ආයෙ හේදිලා ඉතින් මෙතනින් තමයි මේ ඇල බන්ටෙක් කැඩිලා ගියේ මේ වතුර දැම්මේ කුඹුරට. දැන් ඒගොල්ලෝ මේ අර ඩෝසර් එහෙම ගෙනල්ලා මේ බන්ට් එක හදලා තියෙන්නේ. මාළුව එහෙම අල්ලන්න එන්න එපා බයයි අනේ ඔයා. උන් ගා වතුර අඩු වෙනකොට යනවා. ඒ උනාට කොහේ ඉන්නවද කවුද දන්නේ? මේවා එහෙම මාළු යන මේ. මාළු ඉන්නවද? මේවා කෑලි වල දැල් දාන්න පුළුවන්. බෑ. ඇයි? ගැඹුරයි මේක මෙහෙම තිබ්බා. යටයිනේ. ආඩිය පේන්නේ නැහැ නේද ඉස්සර වගේ. කොහොම හොදගෙන ගිහින් වගේ. මේ ඈතින් ඕගොල්ලන්ට පේන්නේ මේ අපේ කන්තලේ ටවුන් එකේ තියෙන මේ පල්ලිය. ඔන්න ඔහොම තමයි ඉතින් අද වීඩියෝ එක මේ ඉවර වුණේ. මේ අපි ඉතින් ගෙදරටම වෙලා ඉන්නවට වඩා හොඳයි පොඩක් අහල පහල පාරට හරි ඉතින් ඇවිදින්න යන එක ගෙදරටම වෙලා ඉන්න එක. මේ ගෙදරට වෙලා ඉන්න ගෑල් ළමයි දන්නවා ඉතින් කොච්චර අමාරුද කියලා. මේ ඉඳලා හිටලා මේ සතියකට සැරයක් හරි කොහේ හරි මේ ඇවිදින්න යන්න තියනවා නම් ඉතින් ඕනම කෙනෙක් කැමතිනේ. බලන්න ඉතින් අපේ මේ ගමනන් ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ. මේ කුඹුරු වැඩ කරලා මේ විදිහට ගොයන් හැදිලා තියෙන කාලෙට මොනරු එහෙමත් ගොඩක් ඉන්නවා. මේ පේනවද මේ ඕගොල්ලන්ට පේුණාද දන්නේ මොනර එක එහෙම ඉන්නවා. මොනරු එහෙම ගොඩාක් එනවා මේ දවස්වලට මේ ගොයන් කන්න. ඉතින් ඕගොල්ලෝ මේ මගේ වීඩියෝ එක හොඳයි නම් මේ ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න යන්න. අනිවාර්යයෙන්ම මේ මගේ YouTube channel එක subscribe කරලා යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අදට මං ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.